ඉතින් guys මෙවර ලෙජන්ඩ්ස් ලීගයේ 9 වෙනි තරගය ඉන්දිරා ගාන්ධි පිටියේ පැවැත්වුණේ මුම්බයි ස්පාටන්ස් සහ රොයල් රයිඩර්ස් පංජාබ් කණ්ඩායම් අතරයි. කාසිය වාසි දිනගත් පංජාබ් නායක අස්කර් ඇෆ්ගන් පළමුවෙන් පන්දුවට පහර දීමට මුම්බයි කණ්ඩායමට ආරාධනා කළා. වර්ෂාව නිසාවෙන් තරගයේ පන්දු වාර 15කට සීමා වුණු අතර මුම්බයි ආරම්භක පිතිකරු යුගලයේ වෙනස සිදු කරමින් නායක ශ්‍රීසාන්ත් සහ ಭಾರತ್ චිප්ලි සමග ඉනිම ඇරපුවා. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට වේගවත් ලකුණු 59ක් එක්කලත් ශ්‍රීසාන්ත් රැස් කරේ ලකුණු 4ක් පමණයි. පළමු කඩුල්ල ලෙස මුම්බයි නායකයා දැවී යද්දී දෙවන කඩුල්ලට තවත් ලකුණු 47ක් එක්ක චිප්ලි සහ මෝසිප් ඛාන් ඒ සඳහා වැය කළේ පන්දු 26ක් පමණයි. පන්දු 33කින් අධිවේගී ලකුණු 80ක් රැස් කළ ಭಾರತ್ චිප්ලි දෙවන කඩුල්ල ලෙස දැවී ගියා. ඔහුගේ ඉනිමට 6 පහර 9ක් ඇතුළත් වීම කැපී පෙනුණා. ඊළඟ පන්දුවෙන්ම අසත් පතම්වත් දවා ගැනීමට ඇන්ජලෝ පෙරේරා සමත් වුණා. හතරවන කඩුල ලෙස මෝසිප් ඛාන් ලකුණු 20කට දුවද්දී දැවී යාමට හසු වූ අතර පස්වන කඩුල්ලට තවත් ලකුණු 35ක් එක්කල ෂොයිබ් ඛාන් සහ අමිත් වර්මා මුම්බයි ඉනිම පන්දු වාර 15 තුලදී කඩලු 6කට ලකුණු 163 සීමාවට රැගෙන ගියා. මේ වෙනුවෙන් ලකුණු 23කට කඩලු 3ක් දවා ගැනීමට ඇන්ජලෝ පෙරේරා සමත් වුණා. පන්දු 90 තුලදී ලකුණු 164ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පංජාබ් කණ්ඩායමේ සුපුරුදු ආරම්භක පිතිකරණ යුගලය වූයේ මොහොමඩ් ෂෙසාත් සහ ධනුෂ්ක ගුණතිලකයි. ප්‍රවේගකාරී පිතිකරු මොහොමඩ් ෂෙසාත්ව කල්තියාම දවාගත් මුම්බයි පන්දු යවන්නෝ සමින්ලක් ශිම්බරිවත් ලකුණු 13කට දවාගත්තේ ලකුණු පුවරුව 44ට කඩලු 2ක් ලෙස දිස් කරමින්. තුන්වෙනි කඩුල්ල ලෙස ධනුෂ්ක ගුණතිලකත් ලකුණු 26කට දැවී යන අතර නායක අස්කර් ඇෆ්ගන් වේගවත් ලකුණු 22ක් රැස් කර සිටියේදී අසත් පසංගේ පන්දුවක් හමුවේ දැවී යනවා. ඉන්පසු පන්දු 17ක් තුල ලකුණු 48ක ඉතා සුවිශේෂී සමතා දෙකකට දායක වන ප්‍රවේගකාරී පිතිකරු තිසර පෙරේරා විසින් ජයග්‍රහණය සඳහා අවසන් පන්දු 20න් ලකුණු 41ක් අවශ්‍ය වූ මොහොතේ චතුරංගද සිල්වා සමග එක්ව පිටිය සිසාරා හැඩකාර පහරවල් එල්ල කළේ පන්දු 11කින් ජයග්‍රහී ඉලක්කය සම්පූර්ණ කරමින්. ඒ අනුව මුම්බයි කඩලු 4කින් පරදා තරගයේ ජය ගැනීමට රොයල් රයිඩර්ස් පංජාබ් කණ්ඩායම සමත් වෙනවා. දැවැන්ත 6 පහරවල් 5ක් සමගින් පන්දු 16කින් වේගවත් ලකුණු 45ක් රැස් කළ තිසර පෙරේරා තරගයේ වීරයා සම්මානයද හිමි කර ගන්නවා.